තැනක් ලස්සන වෙන්න හිත් ලස්සන මිනිස්සු ඉන්න ඕනේ. ටොක්සික් පිස්සෙක් කියමින් නළු නිලියන් අධ්‍යක්ෂකවරුන් සහ සමාජ මාධ්‍ය පතුරු ගැසූ සචින් මුල්වරට කටාරී. මායාවී ටෙලිනාට්‍ය නිසා හටගත් මහා අවුල මේ වන විට දුසේනී රෝග අතුරවීමටත් සචින් පිස්සෙක් ලෙස හංඅඩු ගැසීමට තරම් හේතු කාරණාවක් වී තිබුණා. එකම එක දෙයයි මට ඕනේ. මම ආදරය කරන මිනිස්සුන්ගේ හදවතේ මම හැමදාම ඉන්න එකයි. මම ආදරය කරන මිනිස්සු පණ වගේ රැක් ගන්න එකයි. ඒකට සමහරු ටොක්සික් කියනවා නම් මම දන්න ටොක්සික් එක තමයි මගේ මුළු හදවතින්ම එන ආදරේ. මම ආදරය කරන අයට හැම වෙලෙම ලබා දෙන එක එයාලා පණ වගේ රැක ගන්න එක. එච්චරයි. යනුවෙන් ඔහු සංවේදීව පවසනවා. දුසේනිගේ මගේ ආදරේ කිසිම මඩකින් අවසන් වෙන දෙයක් නෙවෙයි. කවදා හරි දවසක දුසේනිට මාව එපා නම් ඒක අපි කතා කරලා ගන්න තීරණයක් වේවි. නමුත් සමාජ මාධ්‍ය තුලින් එල්ලවෙන මඩවලින් චරිතවලට හානි කරන්න පුළුවන් උනාට හිතවල තියෙන බැඳීම් ඇති කරන්නේ කොහොමද? යනුවෙන් ඔහු තව දුරටත් පවසා තිබෙනවා. අහිංසක ළමයි දෙන්නට පාඩුවේ ඉන්න දෙන්න. එයාලගේ හිත් ගැන අපි තරම් කවුරුත් අඳුරන්නේ නැහැ. යනුවෙන් සචින්ගේ මවද සමාජ මාධ්‍යයේ ඔවුන්ව විවේචනය කරන සියල්ලන්ගෙන්ම ඉතා කාරුණිකව ඉල්ලා තිබෙනවා.